අයිබෝන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම අදත් ආදරේ. ඔන්න ඉතින් අද මම අරගෙන ආවා ටිකක් වෙනස් පැත්තකට ගියපු වැඩසටහනක්. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඔයාලට පිටකොටුවේ ස්ට්‍රීට් වල තියෙන අයිටම් වලින් මොකද්ද පටන් ගන්න පුළුවන් ව්‍යාපාරය කියලා. ඉතින් වෙනදා වගේම subscribe button එක click කරලා notification එකත් on කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක අවසානයේ දක්වාම රැඳින්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි බලමු වාට පිටකොටුවෙන් අඩුවට තොගු මිලට අරගෙන ලාභයක් තියාගෙන නැවත අලෙවි කරන්න පුළුවන් අයිටම් මොනවද කියලා. ඉතින් ඒ වගේම ඔයාලට පටන් ගන්න පුළුවන් ව්‍යාපාර මොනවද කියලා. ඉතින් ඒ වගේම මේ භාණ්ඩ ඔයාලට පිටකොටුවේ මොන ස්ථාන වලින්ද ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ෆෝන් අයිටම්ස් ගන්නවා නම් ඇක්සසරිස් ගන්නවා නම් කොතනින්ද ගන්න තියෙන්නේ? මේ ස්ට්‍රීට් එකෙන් ඔයාලට මොනවද ගන්න තියෙන්නේ? මේ වගේ එක අයිටම් ගන්න තියෙන තැන් පිළිබඳව මම අනිවාර්යෙන් ඔයාලට මේකෙදි දැනුවත් කිරීමක් කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එක ඉස්සරහට. පළවෙනි හරස් වීදියෙන් ඔයාලට පුළුවන් ඊටාම අඩු මුදලකට ෆෝන් කවර්, ඉයර්ෆෝන්, එතකොට ටෙම්පර්ඩ් ග්ලාස්, බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී, LED බල්බ්, බ්ලූටූත් ස්පීකර්, ඒ වගේ ෆෝන් ඇක්සසරිස් නැත්නම් ෆෝන් සහ අනිකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගොඩක් දේවල් මිලදී ගන්න ඔයාලට තියෙනවා. ඉතින් මේවා මිලදී ගන්නවා වගේම මේ වගේ ගුණාත්මක භාවය ගැන ඔයා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔයා කරන්න යන්නේ ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය කරගෙන යනකොට ඔයා ඔයාගේ පාරිභෝගිකයන්ට දෙන්න ඕන සාධාරණ මිලකට හොඳම දෙයක්. ඉතින් මොකද ඔයා බාල බඩුවක් දුන්නොත් ඔයාගේ ව්‍යාපාරයේ අනාගතයට තමයි ඒක බලපාන්නේ. ඉතින් ඒ නිසා ඔයා හොඳම දේ දෙන්න ඕන නිසා ඔයා මිලදී ගන්න දේවල් වල ගුණාත්මක භාවය නැත්නම් ක්වොලිටි එක ගැන ඔයා විශේෂයෙන් බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ භාණ්ඩ අරගෙන ඔන්ලයින් ස්ටෝර් එකක් පටන් ගන්න. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය දාලා Facebook, Instagram මේ වගේ දේවල් වල ඔයාලට ප්ලැට්ෆෝම් එකක් හදාන ඔයාලට පුළුවන් මේ භාණ්ඩ අලෙවි කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලට පොඩි ෂොප් එකක් දාගන්න ඔයාගම කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ තියෙන වෙනත් ෂොප් වලට මේ භාණ්ඩ ඔයාලට ලාභයක් තියාගෙන අලෙවි කරන්න. ඒ කට්ටියටත් රීසේල් එකකට. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් 50ත් 150ත් අතර වගේ විශාල ලාභයක් තියන්න. මොකද ඔයාලා දන්නවා තොගු මිලට ගන්නකොට සාමාන්‍යයෙන් හෝල්සේල් ගන්නකොට ඔයාලට ගොඩක් අඩුවෙන් මේ බඩු ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගන්න මිලදී ගන්න ප්‍රමාණය අනුව. දෙවෙනි හරස් වීදියෙන් ඔයාලට සාරි, නිමියඳුම්, බෙල්ට්, හෑන්ඩ් බෑග් වගේ දේවල් ඉතාම අඩු මිලට ගන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තා ඇඳුම්. ඉතින් ඔයාලා දන්නවා මේ දවස්වල වෙඩින් සාරිස් වලට ගොඩක් තියෙනවා ඉල්ලුම. ඒ වගේම කාන්තා නිමියඳුම් වලට ගොඩක් ඉල්ලුම තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මිලදී ගත්තාම ඔයාලට පුළුවන් Facebook, Instagram වගේ සමාජ මාධ්‍ය ජාල හරහා ඔයාලට මේක අලෙවි කරන්න. ඒ වගේම ඔන්ලයින් ස්ටෝර් එකක් හදාන්න පුළුවන් ඔයාටම. එතකොට මාකට් ප්ලේස් තියෙනවා Facebook එකේ. ඉතින් ඒ වගේම තවත් සමාජ මාධ්‍ය දාලා සහ අනිකුත් ක්‍රම වලින් ඔයාලට පුළුවන් මේක පහසුවෙන් අලෙවි කරගන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ සමිති සමාගම් මොන හරි ඔයා සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඒව හරහා ඔයාට අලෙවි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාටම කියලා ඇඳුම් ව්‍යාපාරයක්, නිමියඳුම් ව්‍යාපාරයක් පටන් ගන්න. ඔයාටම කියලා පොඩි ෂොප් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ප්‍රදේශයේ තියෙන අනිකුත් ෂොප් වලටත් ඔයාට පුළුවන් ලාභයක් තියාගෙන මේ භාණ්ඩ අලෙවි කරන්න. ඉතින් නිමියඳුම් කියන්නේ කවදාවත් ඉල්ලුමක් අඩු වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඔයාට පුළුවන් 140ත් 120ත් අතර වගේ ලාභයක් තියාගෙන මේ භාණ්ඩ පහසුවෙන් අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගන්න. තුන්වෙනි හරස් වීදියෙන් ඔයාලට සෙල්ලම් බඩු, බෝනික්කෝ, උපන්දින සැරසිලි, උත්සව සැරසිලි භාණ්ඩ, උපන්දින සුන්පැතුම්පත් වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ විශේෂයෙන් සෙල්ලම් බඩු නැත්නම් ටොයිස් අයිටම් ගොඩක් අඩු මිලට හෝල්සේල් වලට ගන්න පුළුවන්. ඔයාලට තියෙන මේ හෝල්සේල් දෙන වෙළඳ ආයතනත් එක්ක නැත්නම් මේ වෙළඳ මහතුන් එක්ක කතා කරලා ඔයාලට බෙස්ට් ප්‍රයිස් එකකට හොඳම බඩු හොඳම මිලකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් පහසුවෙන්ම gift box හදන්න පුළුවන්. toy box තියෙනවා දැන් ඒක ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒක ඔයාලට පුළුවන් ඔන්ලයින් ස්ටෝර් එකක් පටන් ගන්න. ඒ වගේම සමාජ මාධ්‍ය දාලා හරහා අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගම කියලා toy shop එකක් පටන් ගන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ තියෙන අනිකුත් shop වලටත් මේවා අලෙවි කරන්න. ඉතින් මේ විදිහට බලපුවම සාමාන්‍යයෙන් ඔයාලට 130ත් 120ත් අතර වගේ ලොකු ලාභයක් තියාගන්න පුළුවන්. ඊට වැඩි ලාභයක් තියාගන්නත් පුළුවන් මේ shop වල තියෙන අනිකුත් භාණ්ඩත් එක්ක අනිකුත් මිල ගණන් එක්ක බලනකොට. හැබැයි ඔයා එච්චර ලොකු ලාභයක් තියාගන්න එපා. මොකද අලෙවිය තමයි අපිට ගොඩක් වැදගත් ලාභයයි දෙකම. ඉතින් ඔයාට අලෙවිය වැඩි වෙනකොට ඔයාට ලොකු ගාණක් එනවා. හැබැයි ඔයා ලොකු ලාභයක් හොයන්න ගිහිල්ලා ඔයාගේ භාණ්ඩේ මිල වැඩි කරොත් ඔයාට වෙන්නේ අලෙවිය අඩු වෙන එක. ඉතින් මල්වත්ත පාර එහෙම නැත්නම් 4 වන හරස් වීදිය. ඉතින් මල්වත්ත පාර නම් දන්නේ නැති කෙනෙක් ඉන්න විදියක් නැහැ. මොකද ඔයාලා හැමෝම මල්වත්ත පාර අනිවාර්යයෙන්ම දන්නා. මොකද ගොඩාක් ජනප්‍රිය ස්ට්‍රීට් එකක් තමයි මල්වත්ත පාර කියන්නේ. එහෙම නැත්නම් මේ 4 වෙනි හරස් වීදිය කියන්නේ. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් සෙරෙප්පු, සපත්තු, බෑග්, ඒ වගේම විලාසිතා උපාංග ඉතාම අඩු මුදලකට ගන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේවා ඔන්ලයින් ස්ටෝර් එකක් හරහා සාමාන්‍ය වෙළඳපොලේ තියෙන මිලට වැඩිය
ටිකක් අඩු මුදලකට අලෙවි කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගෙම කියලා ෂොප් එකක් පටන් ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙනත් ෂොප් වලට අලෙවි කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට මේව අලෙවි කරලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මොකද 150 150 අතර හොඳ ලාභයක් තියාගෙන මේ භාණ්ඩ අලෙවි කිරීමේ හැකියාව ඔයාලට හොඳටම තියෙනවා. මේනි ස්ට්‍රීට් එකෙන් ඔයාලට පුළුවන් ඉතාම අඩු මුදලකට සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග, ඊතර රූපලාවන්‍ය නිෂ්පාදන මේ වගේ අයිටම් ඔයාලට ඉතාම අඩු මුදලකට තොග වශයෙන් මිලදී ගන්න පුළුවන් මේ මේනි ස්ට්‍රීට් එකට ගියොත්. ඉතින් ඒ වගේම කොස්මෙටික්ස් අයිටම් කරන ෂොප් එකක්. ඒ නැත්නම් කොස්මෙටික් අයිටම් ෂොප් එකක් කරන්න ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේනි ස්ට්‍රීට් එක කියන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඔන්ලයින් හරහා මේ අයිටම් අලෙවි කරන්න ඉතාම පහසුවෙන්. මොකද සෝෂල් මීඩියා වලත් ගොඩක් ජනප්‍රිය අයිටම් එකක් තමයි මේ සුවඳ විලවුන් ඒ වගේම රූපලාවන්‍ය නිෂ්පාදන. මොකද වර්තමානයේ ගොඩක් ප්‍රසිද්ධ අයත් මේ ව්‍යාපාර කරනවා. ඉතින් ඒ වගේම ඔයාටත් පුළුවන් ඉතාම පහසුවෙන් පොඩි මුදලක් ආයෝජනය කරලා මේ ව්‍යාපාරේ පටන් ගන්න. ඉතින් මම හිතනවා මේ දවස්වල කරන්න පුළුවන් සාර්ථකම බිස්නස් කැටගරි එකක් තමයි එහෙම නැත්නම් සාර්ථකම බිස්නස් එකක් තමයි මේ සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය නිෂ්පාදන. ඉතින් ඔයත් උත්සාහ කරලා බලන්න. මේක ඇත්තටම හොඳ ව්‍යාපාරයක්. ඉතින් මම අද ඔයාලට කතා කරේ පිටකොටුවෙන් ඊටාම අඩු මුදලක් ආයෝජනය කරලා ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර අදහස් කීපයක් ගැන. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් හොඳම ව්‍යාපාරය එහෙම නැත්නම් ඔයා ආසම කැටගරි එක ඔයාලට හොඳයි කියලා හිතෙන බිස්නස් කැටගරි එක තෝරගෙන ඒකට අදාළ තොග මිලට භාණ්ඩ අලෙවි කරන මම මේ කියපු තැන් වලින් අදාළ වෙළඳ මහතුන් එක්ක කතා කරලා ඒ වෙළඳ මහතුන්ගෙන් මේ භාණ්ඩ හොඳට ඔයා තෝරලා බලලා එහෙම නැත්නම් මේ භාණ්ඩ වල ගුණාත්මකභාවය බලලා ඔයාලට මිලදී අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලාවල එහෙම නැත්නම් ඔයාගේම ෂොප් එකක් ආරම්භ කරන්න. ඒ වගේම එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් වෙනත් ෂොප් වලට ඔයාලට සාමාන්‍ය ලාභයක් තියාගෙන අලෙවි කරන්න. ඉතින් මොකද ඔයා අලෙවි කරන භාණ්ඩය හොඳ වුණොත් ඒ වගේම ඔයා ගනුදෙනුකරුවන්ට ඔයා සාධාරණ මිලකට හොඳ භාණ්ඩයක් දුන්නොත් ඔයාගේ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම දියුණු වෙනවා සහ ඔයාට එතනින් ඉහළට යන්න පුළුවන්. ඉතින් ඔයා උත්සාහ කරලා බලන්න මේ වගේ කැටගරි එකකින්. මොකද පොඩි මුදලක් සාමාන්‍ය අද පවතින බිස්නස් එකක් පටන් ගන්න බැරි මට්ටමේ මුදලක් එහෙමත් නැත්නම් ඊටාම කුඩා මුදලක් ආයෝජනය කරලා ඔයාට සාර්ථකව ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් මේ වීඩියෝ එක බලලා මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම Travel Tiki YouTube channel එක subscribe කරලා නැති හැමෝටම ආරාධනා කරනවා channel එක subscribe කරන්න කියලා. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell icon එකත් click කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි සියලුම දෙනාට.